මම මේ ඉන්නේ ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ පුරාණ මිසර දේවස්ථානයක් වන අබුසිම්බල දේවස්ථානයට ඇතුළු වන දොරටුව ළඟ. මේ දේවස්ථානය ඉදිකරලා තියෙන්නේ මිසරේ බලවත්ම පාරාවරයෙක් වූ දෙවන රමේසෙස් රජු විසින් ක්‍රිස්තුපූර්ව 13 වන සියවසේදී. අස්වාන් ප්‍රදේශයේ විශාල පර්වතයක් අභ්‍යන්තරයට හාරලා තමයි මේ දැවැන්ත නිර්මාණය කරලා තියෙන්නේ. මේ මානව රූප නිර්මාණය කරනකොට මිසරවරු තමන්ගේ සම්ප්‍රදායික නීති අකුරටම අනුගමනය කරලා තියෙන බව හොඳින්ම පේන්න තියෙනවා. ඒත් ගාම්භීරත්වය නම් පොඩ්ඩක්වත් අඩු කරලා නැහැ. ඉතින් අපි මේ වගේ තවත් දේවල් ගැන වැඩි විස්තර කතා කරමු අපේ ඔන්ලයින් පාඨමාලාවේදී.